ඒ නිපාතය. ඒ නිපාතය භාවිතා කරන්නේ අපි ප්‍රධාන වශයෙන් ක්‍රියා 3ක් තියෙනවා. යනවා, එනවා, ආපසු යනවා. ඉකිමස් යනවා, කිමස් එනවා, කෛරමස් ආපහු යනවා. ඒ වගේ දෙයකට තමා ඒ නිපාතය අනිවාර්යෙන් යූස් කරන්නේ. හැබැයි ඒක කොහෙටද යන්නේ කොහෙටද එන්නේ ස්ථානයක් තියෙන්න ඕන. අනිවාර්යෙන් ස්ථාන නාමයක් තියෙන්න ඕන. ඒ ස්ථාන නාමය පිටිපස්සට තමයි ඒ නිපාතය යොදන්නේ. මේක ලොකු දෙයක් නෑ. ඇත්තට ඒ නිපාතය කියන්නේ මේ වගේ ක්‍රියාපද 3කටයි තියෙන්නේ. ක්‍රියාපද 3 තමයි යනවා, එනවා, ආපහු යනවා. ඒ ක්‍රියාපද 3ට තමයි යූස් කරන්නේ. ගෙදරට යනවා. ගෙදරට යනවා කොහොමද ලියන්නේ? උචි ඒ ඉකිමස්. උචි ඉකිමස්. ගෙදරට එනවා. උචි ඒ ඉකිමස්. කඩේට යනවා. ඒ වගේ අපිට ස්ථානයකට එද්දි ආපහු යද්දි වගේ දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. උචි ඒ කිමස්. ගෙදරට එනවා.